අද අපි කතා කරන්නේ දිවැඩියාවෙන් හින්දා එන පාද ආසාදනය ගැන. ඒ වගේ පොඩි ආසාදනයක් ආවත් ඇඟිලි නැති වෙන්න පුළුවන්, පාදයෙන් කොටසක් නැති වෙන්න පුළුවන්, කකුල නැති වෙන්න පුළුවන්, දණියෙන් පල්ලෙහා ජීවිත පවා නැති වෙන්න පුළුවන්. හැබැයි ඒව ඔක්කොම පටන් ගන්නේ කුඩා සීරීම් වගේ දේවල් වලින්. දැන් ඒකට හේතුව දියවැඩියාව අවුරුදු 8ක් විතර තිබ්බම පාදවලට යන ස්නායු ගිරීමක් වෙන්න පුළුවන්. රුධිරය යන නාල පටු වෙලා පාදයට යන රුධිර ප්‍රමාණයත් අඩු වෙනවා. එතකොට මේ හේතු දෙක හින්දා හැදෙන තුවාල වලට සනීප වෙන්න බෑ. වෙන්නේ ඒක එන්නෙන් වැඩි වෙලා ආසාදනය වැඩි වෙලා විෂ බීජ වැඩි වෙලා ඒක පැතිරෙන්න පටන් ගන්නවා. එතකොට අපේ පාදයේ පටක මැරෙනවා. දැන් අපි ඕකෙන් පරිස්සම් වෙන්න පහසුවෙන්ම පුළුවන්. හැමදාම පාදයේ පතුල බැලුවා නම් මොනාරි පොඩි ඇණයක් ඇනුණත් පේනවා, සීරීන් තිබ්බත් ගණන් නොගෙන ඉන්න හොඳ නැහැ. ඇඟිලි පුරු දෙක අතර මොනාරි ෆංගස් ඉන්ෆෙක්ෂන් එකක් වගේ එකක් තියෙනවා නම් ඒකත් නොසලකා ඉන්න හොඳ නැහැ. ඒ වගේ තමා පොඩි තුවාලයක් දැක්ක විගස දුඟදක් ආවොත්, හැමේ පාට වෙනසක් වුණොත්, ඇඟිල්ලක් කළු වුණොත්, නිල් වුණොත්, ඒ වගේ ප්‍රශ්න 48කට ඉස්සෙල්ලා ගිහින් තමාගේ වෛද්‍යවරයාට පෙන්වන එක ගොඩාක් හොඳ දෙයක්. නැත්නම් ලොකු විපාක වෙන්න පුළුවන්. ඉතින් එහෙදී කරන්නේ කොච්චර ආසාදනය වැඩි වෙලා තියෙනවද? ඒකකොට අපි පටක සුද්ධ කරලා අවශ්‍ය විෂ බීජනාශක දීලා තමාගේ පාදය බේරන්න තමයි බලන්නේ. එතකොට තියෙන හාම් එක ගොඩාක් අඩු වෙනවා. මේ ඉතින් එකම මෙසේජ් එක, පාදයේ මොනවා හරිම වෙනසක් දැක්කොත් පුළුවන් තරම් විගස වෛද්‍යවරයාව හම්බ වෙන්න.